අයිබෝන් හැමෝටම අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ 2024 සංයුක්ත ගණිත ප්‍රශ්න පත්‍රය එක පත්‍රයේ B කොටසේ 15 C ප්‍රශ්නේ. මෙතන මට මේ සූත්‍රයේ භාවිතයෙන් විසඳන්න තමයි දීලා තියෙන්නේ. අපි බලමු කොහොමද කරන්න කියලා. මම cos x කින් උඩ යටයි බෙදුවොත් මට ලැබෙනවා කදන්න tan x කියලා. මම මෙහෙම කරන්න හිතුවේ මේකේ cos x sin x තියාගන්නවට වඩා tan x වලින් එක ප්‍රතිඵලයක් තියාගත්තොත් පහසුයි කියලා මට හිතිච්ච නිසා. හරි. අපි ඉදිරියට සුළු කරගෙන යමු. මට දැන් මේ ප්‍රතිඵලය ආදේශ කරොත් දීලා තියෙන සූත්‍රය ආදේශ කරොත් a ඍණ x a වෙනුවට 5 බෙදීම 4 ගන්න පුළුවන්. එහෙනම් මට tan 5 බෙදීම 4 ඍණ x කියලා ලියා ගන්න පුළුවන්. ln එක බෙදීම 1 දම tan 5 බෙදීම 4 ඍණ x dx. එහෙනම් tan 5 බෙදීම 4 tan a ඍණ b සූත්‍රය දැම්මොත් tan a ඍණ tan b බෙදීම 1 දන tan a tan b. එහෙමනම් මම දැන් දන්නවා tan 5 බෙදීම 4. නැත්නම් tan 45 කියන්නේ අගේ 1යි. මොන මම ඒක ආදේශ කරොත් තව දුරටත් සුළු කිරීමෙන් කදන්න tan x සීම 2 කියලා ලබා ගන්න පුළුවන්. හරි මට මෙතනදී මෙන්න මේ ප්‍රකාශනයේදී බැලුවහම පේනවා ln 1 දන tan x. එතකොට ln 1 යට 1 දන tan x ගේ ඍණ 1 වෙනි බලය නෙමෙයි තියෙන්නේ. තව විදිහකට කිව්වොත් මෙයාව මට 1 යට කියලා ලියා ගන්න පුළුවන්. මෙයාගේ ඍණ 1 වෙනි බලයක් තියෙනවා නම්. එහෙනම් මම මෙයාව 1 යට ලියාගෙන ඍණ 1 වෙනි බලයක් දැම්මොත් එයාව ආපස්සට සුළු කිරීමෙන් මට ලැබෙන්නේ 1 දන tan x මනේ. එහෙමනම් මම එයාව එහෙම ලියාගත්තොත් 1 බෙදීම 1 දන tan x 1 දන tan x මෙයාගේ ඍණ 1 වෙනි බලය dx ඍණ මේ ඍණ 1 වෙනි බලය මෙයා ln ශිතය ඇතුලේ තියෙන නිසා මට වැඩි කිරීමක් විදියට ගුණ කිරීමක් විදියට මේ ln ගේ ඉස්සරහට ගන්න පුළුවන්. ln සමග ගුණ කිරීමක් විදියට ලියන්න පුළුවන්. එහෙනම් මට ලියන්න පුළුවන් ඍණ දැන් එහෙමනම් ඔයාලට පේනවද මම මේ සුළු කරගෙන ආපු ප්‍රකාශනයම තමයි මට දැන් මෙතනදී ලැබිලා තියෙන්නේ. ඒ කියන්නේ මෙන්න මෙයාව මම ගත්තොත් d කියලා මේ ඉන්නේ d. එහෙනම් මට මෙයාවත් මේ පැත්තට ගෙනාවොත් 2ක් d සමානයි මේ ඍණ එක මම ln ඇතුළට දානවා. එහෙනම් මට ලියන්න පුළුවන් මේ 2 ඍණ 1 වෙනි බලය. එහෙමත් නැත්නම් තව විදිහකට ලියන්න පුළුවන් මට 1 බෙදීම 2. දැන් මේ ln 1 බෙදීම 2 කියලා කියන්නේ නියතයක්. එහෙමනම් මට පුළුවන් යාව අනුකලනයෙන් ඉවතර ගන්න. මෙතනදී 1 කියන කෙනාව තමයි අපි දැන් අනුකලනය කරන්නේ. එහෙමනම් 1 කියන කෙනාගේ අනුකලනය මම දන්නවා x බිංදුව 5 බෙදීම 4. 2ක් d 5 බෙදීම 4 ඍණ බිංදුව ln භාගය. එහෙනම් d සමානයි 5 බෙදීම 8 ln භාගය. එතකොට මේ d කියලා කියන්නේ මට ලබා ගැනීමට අවශ්‍ය වෙච්ච මෙන්න මේ ප්‍රකාශනය.